දවසක් මගේ ආදරණීය සියලු දෙනාටම. ඉතින් අද සොයිසා ජපානයේ ප්‍රතිශාලාවේ 78 වන ශ්‍රී ලංකා නිදහස් දින සමරුමත් එක්ක සම්බන්ධ වෙනවා. ජපානයේ ශ්‍රී ලංකා තානාපතිතුමා මහාචාර්ය පිවිතුරු ජනත කුමාරසිංහ මහත්මයාගේ මූලික ප්‍රධානත්වයෙන් අද ජපානයේ ප්‍රතිශාලාවේදී ශ්‍රී ලංකා නිදහස් දින සමරුම් උත්සවයක් අභිමානවත් උත්කර්ෂවත් විදියට පැවැත්වෙනවා. මේ සඳහා බොහෝ දෙනෙක් සහභාගී වෙන්න නියමිතව තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ තානාපතිතුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ දැඩි කැපකිරීම වෙහෙස මහන්සිය මේ තුරු දකින්න පුළුවන් මේ උත්සවය සාර්ථක කර ගැනීමේදී ඒ වගේම විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් වගේම ජපානයේ විශේෂ ආරාධිතයින් බොහෝ පිරිසක් මේකට සහභාගී වෙන්න නියමිතව තියෙනවා. තව සුළු මොහොතකින් අපි උත්සවය හා සම්බන්ධ වෙමු. සමාරම්භයේ සනිටුහන් කරමින් ජාතික රජය එසවීම සඳහා ජපානයේ ගරු ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක කුමාරසිංහ මැතිතුමාට ආරාධනා කරනවා. ඉන් අනතුරුව ජාතික ගීය ගායනා කිරීමට ඔබ සැමට එක්වන ලෙස ඉල්ලා සිටිනවා. முதலாவதாக 78வது தேசிய சுதந்திர தினத்தை கொண்டாட்டத்தின் தொடக்கத்தை குறிக்கும் வகையில் தேசிய கொடியினை ஏற்றுவதற்காக இலங்கையின் மதிப்பிற்குரிய தூதுவர் பேராசிரியர் பிவிதுரு ஜனக் குமாரசிங்க அவர்களை வரவேற்பதோடு அதனைத் தொடர்ந்திருக்கும் தேசிய கீதத்தை இசைப்பதற்காக அனைவரையும் ஒன்றிணையுமாறு கேட்டுக்கொள்கிறோம். Sri Lanka Mata, Abba Sri Lanka, Namo 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 Mata. Sundara Sivaini, Surati Ati Shobha Lanka.
පාලනය කිරීම සඳහා මොහොතක නිශ්ශබ්දතාවයක් සුරකිමු. அனைவருக்கும் நன்றி. தேசத்திற்காக உயிர் நீத்தவர்கள், இயற்கை அனர்த்தங்கள் மற்றும் சமீபத்தில் ஏற்பட்ட தித்வா புயலால் பாதிக்கப்பட்ட அனைவரையும் நினைவு கூறும் வகையில் ஒரு நிமிடம் மௌன அஞ்சலி செலுத்துவோம். நன்றி அனைவருக்கும். මීළඟට චිරාගත සම්ප්‍රදායන කූලව පහන්සෙනු ඒකාලෝක කිරීමට அடுத்ததாக சம்பிரதாய பூர்வமாக குத்துவிளக்கேற்றும் நிகழ்விற்காக ජපානයේ ගරු ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක කුමාරසිංහ මැතිතුමාට ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ගේ සංගමේ සභාපති ජිතේන්ද්‍ර සමරවික්‍රම මහතාට ජපානයේ ශ්‍රී ලංකා වාහනකරුවන්ගේ සංගමේ සභාපති උමර් අලි මහතාට ජපානයේ ශ්‍රී ලංකා සංගමේ සභාපති උදය අතුකුවරණ මහතාට ජපානයේ ශ්‍රී ලංකා අධ්‍යාපන වේදීන්ගේ සංගමේ සභාපති මහාචාර්ය එන්.එස්. කුරේ මහතාට ජපානයේ ශ්‍රී ලංකා වෘත්තීය වේදීන්ගේ සංගමේ ලේකම් සාදර් ශාකිර් හුසේන් මහතාට ජපානයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමේ සභාපති දෙවින්ද මැන් මහතාට කන්සායි ජපාන් ශ්‍රී ලංකා සංගමේ සභාපති ෆීලික්ස් බණ්ඩාරනායක මහතාට ලංකා බැංකුව නියෝජනය කරමින් ජීවල් බණ්ඩාර මහතාට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනය නියෝජනය කරමින් අමිල විජේසේකර මහතාට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශිකා තිරිණි ගුණරත්න මහත්මියට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් වාණිජ සඳුන් සමීර මහතාට ජපානයේ ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරමින් එක් මහත්මියකට සහ මහත්මියකට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ජපාන් ශ්‍රී ලංකා ජාත්‍යන්තර සංස්කෘතික මධ්‍යස්ථානයේ විහාරාධිපති පැල්පොළ විපස්සී පදනමේ නිර්මාතෘ අතිපූජ්‍ය පැල්පොළ විපස්සී ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. කරුකටයුතු අපේ මනසාරනායක හාමුදුරුවෝ ඇතුළු ශීලී ධම්මහාමුදුරුවෝ අපේ සීලබද්ධ හාමුදුරුවෝ ඇතුළු පින්වත් මහා සංඝරත්නයන් අවසරයි සියලුම අන්‍යාමික පූජක උතුමාණන්ගේ අවසරයි ගරු තානාපතිතුමා ඇතුළු කාර්යාල මණ්ඩලයේ අවසරයි ජපානයේ ව්‍යාපාරික සියලු මාංශ සංගම්වල සභාපතිතුමාලා ඇතුළු පින්වත් ඔබ සැමගෙන් අවසරයි. අද දින 78 වර්ෂයක ඉතිහාසයක් මතක් කරන දිනේ. නිදහස් දිනේ. අපි නිදහස ලැබුවේ මේ ජපානයට පස්සේ එක වකවානු කාල තුල තමයි අපි නිදහස් වුණේ.
අපි නිදහස් වුණයි කිව්වට අපි මොකෙන්ද නිදහස් වුණේ කියලා තාම අපිට හිතා ගන්න බෑ. අපි ඉස්සරහට ගියාද රිවර්ස් එකට ගියාද? ಜಾති ආගම් කීපයක් තියෙන පුංචි රටේ වර්ග සතපුම් 65000ක් විතර තියෙන රටේ සියලුම සම්පත් වලින් පෝෂණය වෙච්ච රට, භෞමික අඛණ්ඩතාවයක් ඇති මුහුදෙන් වට වෙච්ච පුංචි ලස්සන අලියතුන් ඉන්න පුංචි දූපතක්. මේ දූපත රජවරු විතර තියෙනවා 295ක් රජකාරී. ඉතින් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක පළවෙනි අගමැතිතුමා ඒ කාලේ හිටපු අපේ ජාතික වීරයන් වශයෙන් අපිට සැලකන්න පුළුවන් මහා සටනක් කළා. මහා බ්‍රිතාන්‍ය අවුරුදු 300 ගානක් අපරට පාලනය කළා. ඕලන්ද, පෘතුගීසි, ඕලන්ද, ඉංග්‍රීසි අවුරුදු 133ක් පාලනය කළා. ඒ පාලනය නිදහස් කරගෙන නිදහස් රට වශයෙන් අපි මේ පෙබරවාරි 4 වෙනිදා සැලකනවා. අපි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයටත් පෘතුගීසීන්ටත් ඕලන්ද රාජ්‍යවලටත් අවුරුදු 334ක් අපි යටත් වෙලා හිටියා. ඒ යටත් වීමෙන් ගොඩගෙන මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහත්මයාගේ ඉඳන් වර්තමානයේ අනුර කුමාර දිසානායක මැතිතුමා දක්වා අපේ රටේ රාජ්‍ය නායකයෝ රට පාලනය කළා. මෙතුමා හෙළ අවුරුද්දයි ඊට පෙර උගක් අපේ නායකයෝ රටට වැඩ කරපු අය ඉන්නවා, අවඩ කරපු අය ඉන්නවා. ඒක ජනතාව දන්නවා, මම කියන්නේ නැහැ. ඒ නිසා අපි දැන් හිතන්න ඕනේ වැරදිච්ච දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. දුර්වලකම් ගැන කතා කරලා වැඩක් නැහැ. බැරි වෙච්ච දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. අපි කතා කරන්න ඕනේ අපේ අනාගතය ගැන. වර්තමානයේ සහ අනාගතය අපි හදාගන්නේ කොහොමද? ජාතියක් වශයෙන්, රටක් වශයෙන් අපි සියලුම මිශ්‍ර භාෂාවල් කතා කරන ආගම් අදහන පුංචි රටේ එකට ජීවත් වීමේ ක්‍රමයක්, එකට යෑමේ ක්‍රමයක් අපි හදාගන්න ඕන. ඒක තමයි අරමුණ වෙන්න ඕනේ. හැම කෙනෙක්ම රට ගැන ආදරේ. කොහේ හිටියත් අපි මව්බිමට ආදරය කරනවා අපේ ලාංකික ජනතාව. නමුත් ලංකාවේ තියෙන පරිසර පරියාශයත් මිනිස්සුන්ගේ මිනිස්කම ගිලිහීමත්, කරුණාව, දයාව, මෛත්‍රිය වනවැදීමත් උඩ අද අපේ සමාජයේ විවිධ රටවල් වලට ගිහිල්ලා රැකියාවල් කරනවා. නමුත් රටට විපතක් වෙනකොට, ජාතියට විපතක් වෙනකොට, සංස්කෘතියට විපතක් වෙනකොට, භාෂාවට විපතක් වෙනකොට, සමාජයට විපතක් වෙනකොට එදාට අපි කවුරුත් එකතු වෙලා රට බේර ගන්න වැඩ කරනවා. මහා සංඝරත්නය එදා ඉඳන්ම රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කළේ. මේ කහසූරෙන් තමයි රටේ නිදහස් කොඩිය ඉසෙව්වේ. ඒ නිසා මේ කහසූර තියෙනකන් අපේ රටේ ජාතිය විනාශ වෙන්නේ නැහැ. ඒ නිසා රටත්, ජාතියත්, ආගමත්, සංස්කෘතියත් බේරා ගැනීම අපේ හදවතෙන් අපි ප්‍රාර්ථනා කරන්න ඕන. අපි ජීවත් වෙන කුංචි රටේ අපි කවුරුත් එකට ඉන්න ඕන. ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, තණ්හාව ප්‍රතිපදගෙන අපිට ගමන් යන්න බෑ. ඒවා කොහොම ඩිලීට් කරලා දාලා හදවතෙන් අයින් කළා. කරුණාව, මෛත්‍රිය ඉදිරිපත් කරගෙන අපි ඉදිරියට යන්න ඕනේ කියන එක මේ උතුම් නිදහස් දවසේ කවුරුත් ප්‍රාර්ථනා කරන්න ඕන. හදවතේ තියා ගන්න ඕන. අපේ රට අපි දියුණු කරන්න ඕන. කුංචි රට මේ ජපානයේ දියුණුනේ නිදහස ලැබුවා ලෝක යුද්ධයෙන් පස්සේ. ලෝක යුද්ධයේ මේ ජපානයේ රජවරු එම්පරර්ලා හිටියා 126ක් මේ දක්වා. මේ 126 වෙනි මේ එම්පරර් තමයි මේ දැන් ඉන්නේ. ඒ වගේ මේ රටත් බොහොම දුක් විඳලා ජීවත් වෙච්ච රටක්. ඍතු 4ට විඳින දුක අපිට පේනවා. මේ හිම කාලේ හිම කඩන හැටි පේනවා. නමුත් අපිට මොනවාක්වත් විපත් නැහැ. අපිට මේ පහුගිය දවසේ ඇති වෙච්ච විපත විතරයි. කොරෝනා විපත ආවා, මේ විපත ආවා. ඒ නිසා අපේ රට තවත් පරිහානියකටපත් වුණා. නමුත් අභියෝගයන් වලට අපි මුහුණ දෙන්න ඕන. අභියෝගයන් වලට බය වෙලා, හැංගිලා, මනවැදීලා ජීවත් වෙන්න බෑ.
එන අභියෝගයට මිනිස්සු වශයෙන් අපේ රට, අපේ ජාතිය, අපේ ජනතාව, අපේ සංස්කෘතිය, අපේ භාෂාව අපි ආරක්ෂා කරගන්න ජාතියක් වශයෙන් ඉදිරියට යන්න ඕන. ඒ නිසා අපේ තානාපතිතුමා මේ අද හොඳ තානාපති කෙනෙක් ඉන්නේ අපිට. එබැවින් පිවිතුරුයි වචනය ඇටියට මෙතුමා පිවිතුරු තමයි. ඒ නිසා පිවිතුරු හදවතක් ඇතිව කවුරුත් සමගි කරලා මේ රටේ ඉන්න අපේ ලාංකික සියලු දෙනාම රට ආදරය කරන පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ වගේම සියලුම ආගම් වලට ආදරය කරන ආගමික නායකයෝත් ඉන්නවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අපේ මේ නිදහස් දවසේ අටටත් අපේ අනාගතයට වර්තමාන ආණ්ඩුවේ අනුර කුමාර දිසානායක මැතිතුමා ඇතුළු සියලු දෙනාටත් විපක්ෂවල ඉන්න සියලු දෙනාටම අපේ රට වෙනුවෙන් කල්පනා කරන පක්ෂ ભેද අතහැරලා ජාතියක් වශයෙන් ඉදිරියට යන්න ඕනේ කියලා කවුරුත් එකතු වෙන තැන්වල එකතු වෙලා වෙන් වෙන්න දැන් ඕනදැන වෙන් වෙලා ඉදිරියට ගෙනියන්න ඕනේ කියලා කල්පනා කරලා වැඩ කරනවා නම් අපේ රට බොහොම ලස්සන රටක් බවට පත් කරන්න ඕනේ. ඒ නිසා අපි මහත්ව හොඳ පරමාර්ථය ඇති තරුණ පරපුරක් ඉන්නවා. ජනතාවක් ඉන්නවා රටේ. ඒ නිසා අපි රටට වැඩ කරන්න ඕන. වැඩ කරලා රට ගොඩ ගන්න ඕන. ඒ නිසා මේ ඉන්න අපේ ආමුරුරු කවුරුත් මේ රටට සේවය කරන ආමුරුරු හැමෝම. ඒ නිසා ආමුරුන්ගේ අනිත් ආගමික නායකයොත් එහෙමයි. හැමෝම සේවය කරනවා. සේවයට මුල් තැන දීලා අපි හොඳ මනුස්සකමට මුල් තැන දීලා, කරුණාවට මුල් තැන දීලා, සත්පුරුෂකමට මුල් තැන දීලා සියලු ආගම් එක එකතු වෙලා ජාති ආගම් වල ભેද නැතුව පක්ෂ ભેද නැතුව වෛර හදාගන්නේ නැතුව අපි ජාතියක් වශයෙන් ඉදිරියට යන්න ඕනේ කියලා මේ උතුම් 78 වෙනි මේ නිදහස් දිනේ අපි ප්‍රාර්ථනා කරමු. ඒ නිසා මේට සම්බන්ධ වෙච්ච මේට උදව් උපකාර කළ මේට සහභාගී වෙලා ඉන්න ඔබ සියලු දෙනාටම තානාපති අධිකාරපති කාලයේ සියලු දෙනාටත් මේ මහා සංඝරත්නයටත් ඒ වගේම ආගමික නායක ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් සියලුම ආගමික නායකතුමාලාට මේ උත්සවයට සම්බන්ධ වීමෙන් සියලු දෙනාටම නිරෝගී සම්පන්නියත් දීර්ඝායු සම්පන්නියත් ලැබේවා. ඒ වගේම රජයට ආත්ම ශක්තිය ඇතුව රට නිදහස් කළා දුප්පත් බොහෝසත් කිරීමට අනුර කුමාර මහත්මයා ඇතුළු සියලු දෙනාට එතුමාට සියලු පක්ෂවල ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ උතුම් නිදහස් දවසේ. ඒ නිසා අපි සියලු දෙනාට සුබපතලා පිරිත් ගාථාවත් සජ්ජායනා කරන ආගමික වශයෙන් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස शरणं कुशलस्य उपसम्पदा सचित्त पर्योदपनं एतं बुद्धान शासनं सर्वं गतो तिथिङ्गानं परमं वदन्ति बुद्धा भगवतितो वरमुदरतीतमदहोति नमञ्जयोतयो नरुगमादो अनुपमो කාල වේලා සීමිත බැවින් මීළඟට හින්දු ආගමික වතාවත් පැවැත්වීම සඳහා வேலு கருணாமூர்த்தி மகதா වෙත ආරාධනා කරනවා. அடுத்ததாக இந்து மத அனுஷ்டானங்களை நடத்துவதற்காக திரு வேலு கருணாமூர்த்தி அவர்களை கௌரவத்துடன் அழைக்கின்றோம். ஜப்பான் நாட்டில் நாம் ஒன்று கூடி நம்முடைய இலங்கை திருநாட்டின் 76வது சுதந்திர தினத்தை கொண்டாடும் இப்புனித தருணத்தில் மது திருவருளை வேண்டுகிறோம். මීළඟට ඉස්ලාම් ආගමික වතාවත් පැවැත්වීම සඳහා යොකෝහාමා ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ අබ්දුල් ලතීෆ් මෞලවිතුමන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. அடுத்ததாக இஸ்லாமிய மத அனுஷ்டானங்களை நடாத்துவதற்காக யோகோஹாமா பெரிய பள்ளிவாசலின் மௌலவி அப்துல் லத்தீப் அவர்களை மரியாதையுடன் அழைக்கின்றோம். बिस्मिल्लाहिर्रहमानिर्रहीम नहमदुहु व नसल्ली अला रसूलिल करीम अम्मा बाद फ़क़द क़ाल अल्लाहु तआला अऊज़ु बिल्लाहि मिनश शैतानिर रजीम बिस्मिल्लाहिर्रहमानिर्रहीम මීළඟට කතෝලික
ආගමික වතාවත් පැවැත්වීම සඳහා ජපානයේ අයිචි ප්‍රාන්තයේ තොයොහෂි කතෝලික දේවස්ථානයේ ගරු ජූඩ් පීරිස් පුල්ලේ පියතුමන් හට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. அடுத்ததாக கத்தோலிக்க மத அனுஷ்டானங்களை நடாத்துவதற்காக ஐச்சி மாநிலத்தின் தயோஷி தேவாலயத்தின் கௌரவ ஜூட் பீரிஸ் புள்ளே மதகுரு அவர்களை கௌரவத்துடன் அழைக்கின்றோம். අපගේ 78 වන නිදහස් දිනය සමරන මේ මොහොතේ අපට පළමුවෙන් සාමය හා යුක්තිය අත්විඳීමට ලබා දී ඇති නිදහසේ ත්‍යාගය සඳහා මම අපගේ ස්වර්ගීය පියාණන්ට ප්‍රථම කොට ස්තුති කර යාඥා කරනවා. අප අත්විඳින නිදහස නැවත අපෙන් උදුරා නොගන්නා ලෙස අපි යාඥා කරමු. ඊළඟට 78 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ නිදහස් දින පණිවිඩය ඉදිරිපත් කිරීම සඳහා ජපානයේ ශ්‍රී ලංකා ගරු තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මැතිතුමාට ආරාධනා කරනවා. 78வது தேசிய சுதந்திர தின விழாவிற்காக இலங்கை சனநாயக சோசலிச குடியரசின் கௌரவ சனாதிபதி மதிப்பிற்குரிய அன்று குமார திசாநாயக்க அவர்களின் சுதந்திர தின செய்தியை வழங்குவதற்காக இலங்கை தூதுவர் பேராசிரியர் பிவிதுரு ஜனக் குமாரசிங்க அவர்களை அழைக்கின்றோம். ශ්‍රී ලංකා ජනාධිපති 2026 නිදහස් දින පණිවිඩය 78 වන ජාතික නිදහස් දිනය අප විසින් සමරනු ලබන්නේ අභියෝග රැසක් මැද්දේ වූද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටින ඓතිහාසික මොහොතකය. ලාංකිකයන් ලෙස අප සමගයේ සාමූහික පොරබැදීමේ ප්‍රතිඵලයක් ලෙස බලපෑම් සහතිකත ආර්ථික ප්‍රගතියක් සාක්ෂාත් කර ගැනීමට වසර එකහමාරක් වැනි කෙටි කාලයකදී අපි සමත් වෙමු. අභියෝග මැද්දේ සාමූහිකව මෙන්ම අධිෂ්ඨානශීලීව අදූෂිත දේශපාලන සංස්කෘතියක් තුළ ගොඩනැගෙන ලස්සන ලංකාවක් ලෙස ජාත්‍යන්තරයේ අපේ රට සන්නාමගත කිරීමට අපි සමත් වෙමු. අප ලද සාර්ව ආර්ථික ප්‍රතිලාභ ලංකාවේ සියලු පළාත්වල සියලු ජාතීන්ට අයත් ප්‍රජාව වෙත ගලා යාමට සැලැස්වීම අපගේ ඊළඟ ප්‍රධාන අරමුණ වේ. එය සිදු නොකර අලුතින් ගොඩනැගෙන සංවර්ධන ක්‍රියාදාමයේ සැබෑ රිද්මය සාක්ෂාත් කිරීමට නොහැකි බව අපි තරයේ විශ්වාස කරමු. මෑත කාලයේ සිදු විශාලතම ස්වභාවික ව්‍යසනයට මුහුණ දීමට අපට සිදුවිය. එම ව්‍යසනයේ අත්දැකීම් වේදනාකාරී වුවද ගෙවුණු වසර එකහමාරක කෙටි කාලයක් තුළ අප ගොඩනගාගත් ස්ථාවර පදනම මත සියලු පාර්ශ්වයන්ගේ සහයද සහිතව යලි යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය තුළ අපි සාර්ථකව ඉදිරියට පියමන් කරමින් සිටිමු. නිදහස ලබා ගෙවුණු කාලය තුළ නිවැරදි දිශානතියක් කරා අපරට යොමු කිරීමටත් ජාතික වශයෙන් ළඟා කරගත යුතු ඉලක්ක ළඟා කර ගැනීමටත් එකමුතුව ජීවත් වීමටත් ලැබූ ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාව බොහෝ විට මගහැරී ඇත. ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඉහළට ඔසවා තැබීමේ තිරාදටිනින් යුතුව අපි වෙහෙසෙමු. එම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්නේ අපගේ අභිමානවත් සංස්කෘතිය, පෞරාණික ඉතිහාසය සහ අගනා උරුමයන් ආරක්ෂා කර ගනිමින් ඒ මත සවිමත් ලෙස දෙපා තබා ගනිමින් බවද මෙහිලා සිහිපත් කරමු. 21 වන සියවස තුල උපන් ඒත් බොදවගේ අභිමානවත් රටක් පිළිබඳ වූ සිහිනය 21 වන සියවස තුල සැබෑ කරමින් රටේ ජනතාව අපේක්ෂා කරන දියුණු ඉසුරුමත් සහ යහපත් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනගා අප ප්‍රාර්ථනා කරන නව යුගය නියත වශයෙන්ම නිර්මාණය කළ හැකි බවට මා සතු ඇත්තේ අචල විශ්වාසයකි. එහිදී මෙරට සියලු පුරවැසියන්ගේ ශක්තිය, ඔවුන්ගේ සාමූහිකත්වය සහ නොසැලෙන ගුණය කෙරෙහි අපි දැඩිව විශ්වාසය තබා ඇත්තෙමු. ගෙවුණු සියවසේ මගහැරුණු ජයග්‍රහණ මෙරටට අත්පත් කරගන්න දෙමින් සියලු දෙනා එක්ව දකින සුන්දර සිහිනය වන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීම සඳහා එකමුතුව තිරාදිටිනින් සහ සහෝදරත්වයෙන් අත්වැල් බැඳගනිමියයි සියලු පුරවැසියන්ට යලි ආරාධනා කරමින් නිදහසේ සැබෑ අරමුණ කරා අප රැගෙන යාමට දිරිවඩන අර්ථවත් ජාතික නිදහස් දිනයකට සුබ පැතුම් එක් කරමි. අනුර කුමාර දිසානායක ජනාධිපති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශිකා තිලිනි ගුණරත්න මහත්මියට ආරාධනා කර සිටිනවා. 78
වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමියගේ පණිවිඩය. 78 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තුවෙන්. සියලු ජනතාව එක්ක ගොඩනැගූ මහජනතාවගේ ආණ්ඩුවක් සමග අප මේ වන විට අලුත් මගකට අවතීර්ණ වී සිටිමු. මානුෂීය ගුණාංග වලින් පිරිපුන් කුසලතාපූර්ණ බුද්ධිමත් අනාගත පරපුර උදෙසා අප දේශය ගොඩනැගීමේ කාර්යය මේ වන විට රජය ආරම්භ කර තිබේ. සාරධර්ම වලින් පිරි ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීමට පුද්ගලිකවත් සාමූහිකවත් ඔබ සැමගේ දායකත්වය මව්බිම වෙනුවෙන් ලබා දිය යුතු කාලයේ ලැබ ඇත. සවිමත් ආර්ථිකමය පදනමක් මත රට ස්ථාවර කිරීම, නව දේශපාලන සංස්කෘතියක් හරහා දේශපාලනය හා දේශපාලඥයා පිළිබඳ වූ නව පරමාදර්ශයක් වෙනුවෙන් කැපවීම, ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් තොරව අනිකා දෙස සමානාත්මතාවෙන් ගෞරවනීය හා සහකම්පනීය ලෙස ජනතාව මෙහෙයවීම, ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම ඇතුළු ප්‍රමුඛ පරමාර්ථ ඉටු කර ගැනීම වෙනුවෙන් අපි කැපවී සිටිමු. අවදානමට ලක් වූ හා ලක්විය හැකි කිසිදු පුරවැසියෙක්ගෙන් මඟ නොහැරෙන පරිදි අත්‍යවශ්‍ය සමාජ කණ්ඩායම් වෙත ප්‍රවේශය සහතික කරන සුබසාධන යාන්ත්‍රණයක් සැකසීමත්, නව විද්‍යා හා තාක්ෂණ දියුණුව ඔස්සේ ආර්ථික ඩිජිටල්කරණය කිරීමට අවැසි මුල් පියවර තැබීමට කටයුතු කරමින් ලෝකයේ සියලු රටවල් හා ජාතීන් සමග වඩා විශ්වසනීය ලෙස ගනුදෙනු කළ හැකි නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් සහිත රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ශ්‍රී ලංකාව සන්නාමගත කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමු ඇත. මේ සඳහා පටු දේශපාලන අරමුණු පසෙකලා සමස්ත ජාතියේ උන්නතිය වෙනුවෙන් අප සියලු දෙනාම අත්වැල් බැඳගත යුතු යුගයේ ආරම්භී තිබේ. ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාව වඩා ශක්තිමත්ව හා විශ්වාසයෙන් යුතුව පෙළ ගැසෙන ලෙසත්, පුනරුද යුගයේ සඳහා වන සාමූහික ආරම්භමට එක්වන ලෙසත් 78 වන ජාතික නිදහස් දිනය සමරන මෙම අවස්ථාවේදී මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවට මම ආරාධනය කර සිටිමි. ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී රජයේ අග්‍රාමාත්‍ය 2026 පෙබරවාරි 4 වෙනි දින. ස්තුතියි. ගරු විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මැතිතුමාගේ ජාතික නිදහස් දින පණිවිඩය ඉදිරිපත් කිරීම සඳහා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් වාණිජ සඳුන් සමීර මහතාට ආරාධනා කර සිටිනවා. නිදහස් දින පණිවිඩය 2026 අපගේ ජාතිය අනාගතය පිළිබඳ නවම අපේක්ෂාවන් සහ විශ්වාසය පෙරදරි කර ගනිමින් අප විසින් ජාතික නිදහසේ 78 වන සංවත්සරය සනිටුහන් කරන ශ්‍රී ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් වන මේ මොහොතේ මම මෙරටෙහි සහ ලොව පුරා වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමි. නිදහස් දිනය යනු හුදෙක් අපගේ ජයග්‍රහණය සැමරීමේ උත්සවයක් පමණක් නොව අප මුහුණ දී ඇති සහ අප ඉදිරියේ පවතින අභියෝග පිළිබඳව සිහිපත් කිරීමට සහ එම අභියෝග ජය ගැනීම සඳහා වන අපගේ සාමූහික අධිෂ්ඨානය යලි නගා සිටුවීමට ඇති ලැබි අවස්ථාවක්ද වේ. අපගේ ජනතාව විසින් බලගන්වා ඇති ප්‍රජාතන්ත්‍රවාදී තේරීම තුළින් ගොඩනැගුණු ශක්තිමත් පදනම, එක්සත්කම, ස්ථාවරත්වය සහ බෙදාගත් සමෘද්ධිය සඳහා වන අපගේ ජාතික කැපවීම ශක්තිමත් කර ඇත. අද දින ශ්‍රී ලංකාව ආරම්භ කර ඇත්තේ අපගේ ස්වෛරීභාවය සහ ජාතික අවශ්‍යතා ස්ථීරව ආරක්ෂා කර ගනිමින් වේගෙන් පරිණාමය වන ජාත්‍යන්තර පද්ධතිය කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරන දියුණු හා ඉදිරි දැක්මක් ඇති ජාතියක් ගොඩනැගීම සඳහා වන නවම ජාතික ගමනක් වේ. මෙම වගකීම අප වෙනුවෙන් පමණක් නොව අද අප විසින් හැඩගස්වනු ලබන ජාතිය උරුම කරගන්නා අනාගත පරම්පරාවන් සඳහාද අප විසින් ඉටු කරනු ලබන්නකි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය අඛණ්ඩව මෙහෙයවනු ලබන්නේ නොබැඳි පිළිවෙත, ජාත්‍යන්තර නීතියට ගරු කිරීම, සාමකාමී සහජීවනය සහ සියලු ජාතීන් සමග ඵලදායී සමගතා පැවැත්වීම යන මූලධර්ම මගිනි. Vanakkam, assalamu alaikum, good afternoon, konnichiwa. Nayakatero, Bodhami Miharayan, leader of the Japan Theravada Buddhist Association, the most venerable Algomula Sumansara Nayaka Swami Mahansa. Nayakatero of the Japan Sri Lankan International Cultural Center and founder of the Palpula Vipassi Foundation, the most venerable Palpula Vipassi Swami Mahansa.
and the other most venerable heroes of the Mahasangha, esteemed religious leaders representing all faiths, Honorable Maksud Simpe, member of the House of Councillors, representing the Japan-Sri Lankan Parliament Friendship League, official of the Ministry of Foreign Affairs, Ambassador Yashoshi Akashi, Your Excellency, distinguished members of the diplomatic corps, Honorary Council President and committee members of Sri Lanka Association in Japan, all our Sri Lankan brothers and sisters. It is an honor to welcome you today as we celebrate the 78th anniversary of Sri Lankan's Independence Day. Today, we remember a moment when a small island national claimed its place in the community of free nations, and we also look to the future with humility and hope. Sri Lankan's story since 1948 has never been a story written in isolation. It has been woven together with the generosity, friendship, and moral courage of others. Among those friends, Japan has a very special place in our national memory. From the early days after independence, through development cooperations and investment, and through education and culture, Japan has stood by Sri Lanka not only as a partner but as a true friend. The legacy is not abstract. It is deeply human. It lies in bridges, ports, and power lines built with Japan's support, but also in the quiet dedication of Japanese engineers, volunteers, academic and business people who choose to invest their talent in the future of our small island. It lives in the thousands of Sri Lankan students, businessmen, entrepreneurs, scientists, and professionals who have found in Japan a second home and who carry back to Sri Lanka the values of discipline, innovation, and respect that defines the society. This past year, that friendship was tested by disaster. Cyclone Ditwa brought devastation to many parts of Sri Lanka, taking lives, destroying homes and livelihoods, and leaving deep scars in communities that were already vulnerable. For many of our people, it was one more hardship in difficult journey. In those dark hours, Japan did not look away. Japan moved quickly to extend a hand of solidarity through emergency relief, technical expertise, and support for longer-term recovery. For families who had long lost everything, that assistance meant shelter, medical care, and the simple reassurance that they were not alone. For us as Sri Lankan, it was also a powerful reminder that true friendship reveals itself most clearly in times of grief. Today, Sri Lanka is in the midst of rebuilding process. Rebuilding not only our houses and roads, but also our confidence, institutions, and trust. We are working to stabilize our economy, to protect the most vulnerable, and to lay the foundation for more inclusive and sustainable growth. It is a difficult path, but it is necessary, and we know we do not work it alone. Japan's support has been valued in this journey, from development, finance, and debt restructuring discussions to technical cooperations and investment promotions. Japan has consistently chosen to believe in Sri Lankan's capacity to recover and to reform. The guidance and patience of our Japanese partners have helped us to see beyond the crisis towards a more resilient future. Our partnership is not confined to recover, it also looks outward towards new opportunities. The Osaka Expo is one such opportunity. Sri Lanka's participants in the Expo is far more than a pavilion. It is a chance for us to present to the Japanese people and to the world a story of a nation that rebuilding with dignity, creativity, and determination. The support we have received from Japan in making our present at Osaka a reality is deeply appreciated. It reflects confidence in Sri Lanka's potential, and it allows our artists
entrepreneurs and innovators to share their vision on a global stage. Last year, visit of the presidents of Sri Lanka to Japan added new depth and direction to the relationship. The warm welcome extended by their Majesty and the Emperor and the Empress, the constructive discussions with the Japanese leadership and the engagement with the business community all sent a clear signal that Sri Lanka and Japan are committed to partnership anchored in shared values, mutual respect, and a common interest in a peaceful, stable Indian Ocean and a rule-based international order. For Sri Lanka, that visit was not only a diplomatic milestone, it was a source of reassurance to our people at home. It told them that even in difficult times, we are not isolated. It told them that countries like Japan are prepared to work with us, undertake the hard work of reform and reconciliation. As we mark our 70th Independence Day, we remember that independence is not just the absence of colonial rule. It is the daily work of building a just society, healing past wounds, and creating opportunities for every child in every village to dream of a better future. It is also the wisdom of nature, friendship that help us remain open to the world while staying true to ourselves. Today, on behalf of the government and the people of Sri Lanka, I wish to express our profound gratitude to the government and people of Japan. Thank you for standing with Sri Lanka in times of promise and times of pain. Thank you for the compassion you showed after Cyclone Nita, for your steadfast support for our rebuilding, for your generosity in making our participation in the Osaka Expo possible, and for the warmth and respect extended during our President's visit. To our Japanese friends and to our Sri Lankan community here in Japan, your presence is this afternoon itself a message of hope. It tells us that the bonds between our nations are not only between capitals, but between hearts. I'm grateful to Rayukai and its president for providing this hall, as it is not an easy for a country like Sri Lanka to find a venue with a modest budget. I thank the Sri Lankan and Japanese performers taking the stage shortly to project the wonderful diversity of Sri Lankan's culture, dance, drums and music. May the friendship between Sri Lanka and Japan continue to deepen and grow in trust. May our shared journey in the years ahead bring greater peace, resilience and prosperity to both our peoples. Thank you. Anthony Harikato gozaimasu. Thank you.
වන ශ්‍රී ලංකා නිදහස් දින සමරුම අද ජපානයේ කොටි ශාලාවේදී අවසන් වුණා. තානාපති කාර්යාලයේ මූලිකත්වයෙන් සංවිධානය කළ මෙම උත්සවයේ විශාල පිරිසක් සහභාගී වුණා. ජපානයේ සිටින බොහෝ ශ්‍රී ලාංකිකයින් ඒ වගේම විද්වත් පිරිස ආරාධිත ජපාන් ජාතික විශාල පිරිසකින් මේ උත්සව සම්බන්ධව සහභාගී වුණා. ඉතින් මම ස්මෘති විදිහට සමුගන්නවා නැවත ජපානයේ අපි අලුත් අත්දැකීමක් එක්ක ඔයගොල්ලෝ බෙදා ගන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න. සුබ දවසක්.